යමක් ඉලක්ක කරගෙන කතා කළ යුතු වෙනවා මේ අවස්ථාවේ ඉදිරියේ එතුමාලට අවශ්‍ය කටයුතු සඳහා ඒ නිසා මේ වෙලාවේ ඒ සියලු නාම පිළිඅරගෙන බොහෝ දේශපාලන දිග ගමනක් ආපු කෙනෙක්. අවුරුදු 10ක පමණ දේශපාලන කීර්තිය භූමිකාවක් ගොඩනගාගෙන තමයි අද මේ ඓතිහාසික දිනේ මම මේ වාර්තා කරන්නේ. පළමුවෙන්ම දේශපාලන පිළිසුනේ හාපුරා කියලා 2002 පැවතුණු පළාත් පාලන මැතිවරණය තමයි අප්‍රේල් 16 වෙනිදා ඉල්ලපු පළමු වතාවටම ජයග්‍රහණය කරලා ලංකාවේ ලාභාර්ථක සභාපතිවරයා හැටියට මාලිම්බර ප්‍රාදේශ සභාවට මාව තීරණය කළා. ඒ මාලිම්බර ජනතාව අපරිමිත විශ්වාසයක් තියෙන මාලිම්බර කොට්ටාසේ මාතර දිස්ත්‍රික්කයේ අකුරැස් මැතිවරණ කොට්ටාසේ තුල ඒ තරුණ විශ්වාසය ඒ අයින් ආරක්ෂා කරමින් දේශපාලන පක්ෂ වේදිකින් තොරව ජනතාව උපරිම සේවය කරමින් 2006 පැවතිච්ච පළාත් පාලන මැතිවරණයේදී මුළු දකුණු පළාතම ඒ හම්බන්තොට ගාල්ල මාතර දිස්ත්‍රික්ක තුනම එක්සත් ජාතික පක්ෂය මගේ පක්ෂය සියලු ප්‍රාදේශ සභාවල පාරදීදී මාලිම්බඩ ප්‍රාදේශ සභාව තමයි ජයග්‍රහණය කරපු එකම ප්‍රාදේශ සභාව එක්සත් ජාතික පක්ෂය. ඒ මම තමයි ජයග්‍රහණය කරේ මාලිම්බඩ ප්‍රාදේශ සභාව. ඒ වගේම ආණ්ඩු බලය පළාත් සභා බලය කිසිවක් නොමැතිව දේශපාලන ප්‍රතිවිරුද්ධ ගමනක වාඩි වෙලා ඉඳගෙන නමුත් ආණ්ඩුවේ උපරිම සහයෝගය අරගෙන එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කරන සභාපතිවරයෙක් හැටියට මම මගේ සීමාව තුළ උපරිම ජනතාවට සේවය කරා. ඒක කොතනද කාටද මොකක්ද කියන එක නෙමෙයි බැලුවේ කල යුත්තේ කුමක්ද කියන එක පමණයි. ඒ තුලින් ජනතාවට සේවය කරමින් 2009 පැවතිච්ච පළාත් සභා මැතිවරණේ මගේ පක්ෂයේ වමනා පරිදි ගරුනායකතුමාගේ නියෝජනායකතුමාලගේ වමනා පරිදි මට හදිස්සියෙම පළාත් සභා මැතිවරණය තරඟ කරන්න සිද්ධ වුණා. කිසිම සූදානමකින් තොරව. නමුත් ඒ අභියෝගය මම පක්ෂය වෙනුවෙන් මගේ පාක්ෂිකයන් රැක ගන්න, මගේ පක්ෂය ආරක්ෂා කරන්න මගේ අභියෝගය බාරගෙන ගිය පළාත් සභා මැතිවරණයේදී මම තරඟ කරලා මහත්වේ ස්ථානයටපත් වුණා. එතකොට පත් වෙච්ච 6 දෙනාට අමතරව මම 7 වෙනි ස්ථානය හිමි කරගත්තා. නමුත් මම අවුරුදු 4ක් පමණ ඒ දොරකඩට වෙලා බලාගෙන හිටියා පළාත් සභාවට එන සූදානම්. පසුගිය පළාත් සභා මැතිවරණේ තරඟ කරලා අපේ පක්ෂයේ 4 දෙනා ආසන තියුනේ මම 5 වෙනි ස්ථානයටපත් වුණා. ඒ කියන්නේ 4 වෙනි ස්ථානයේ සිට 5 වෙනි ස්ථානයේ මනාප ඡන්ද 162ක අඩුවක් තුල මට 5 වෙනි ස්ථානයේ හිමි වුණා. නමුත් ජය පෙරදුම කුමක් වුණත් මට ඒක ඉදදලා ගන්න පුළුවන් වුණත් මගේ පාක්ෂිකයන්ට මගේ චත්තදායකයන්ට මගේ හිතවතුන්ට ඒක දරා ගන්න අපහසුයි. ඒ නිසා මම ආපෝ වේගවත් දේශපාලන ගමනේ බලාපොරොත්තු ඇතිව ආපු දේශපාලන ගමනේ බලාපොරොත්තු සුළු වුණා. ඒ නිසා මානසිකත්වය ඒ සියල්ල මත ගමනක් පිළිවෙලුණා. ඒ කෙසේ වෙතත් ඒ කාලවකවානුව තුල පළාත් සභාව තුල ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරයෙක් හැටියට කටයුතු කරපු ජනතාවට ඉමහත් සේවයක් සිදු කරපු තමන්ගේ දීපල තමන්ගේ ධනය බලය සියල්ල ජනතාව වෙනුවෙන් කැප කරපු කපිල ජයන්ත ඉලක්කතුමා හදිස්සියම අභාවයට පත් වුණා. එතුමාගෙන අවශ්‍යකාරී ඉඳ කරමින් එතුමාට හදිස්සියම රුක්සුව කරන හැටි රෝගයක් කියලා දීමෙන් එතුමා රෝගාතුර වීමෙන් එතුමා හදිස්සියම අඳුරාපත්. අනිත් අනතුරුව ඒ හිස්සුණු පළාත් සභා මන්ත්‍රී ධූරේ පුරාපාඩුව පුරවන්න මගේ පක්ෂ නායකතුමා මහලේකම්තුමා නායකත්ව මණ්ඩලය
ජේෂ්ඨ නායකයෝ තීරණය කරා මේ තුරන් පාඩු සඳහා ඊළඟට වනාපලයිස්තු 162ක් පස්සේ ඉන්න මාව තේරුණා. මම මේ ආස්ථාවේ බොහොම උත්තරීදීව පුණ්‍යානුමෝදනාව සිහිපත් කරනවා අපේ ආමුදුනේ කපිල ජයන්ත වෙලා පිළිවෙලකම. එතුමා වගේ දේශපාලන වශයෙන් එතුමාගේ ඡන්දදායකෙක් මම. එතුමාගේ ප්‍රබල ක්‍රියාකාරකෙක්. මැතිවරණ දෙකකට තමයි මට එතුමාට උදව් කරන්න බැහැ. මැතිවරණ දෙකකට. මම ඊළඟ පළාත් සභා මැතිවරණ දෙකේ. ඉතින් එතුමා මේ වෙලාවේ බොහොම පුණ්‍යානුමෝදනාව සිහිපත් කරමින් මොකද විජේපාල හෙට්ටිආරච්චි මැතිතුමා ඉල්ලපු ඉල්ලීම මම මිනිස්සෙක්. මම හොඳට ගුණ ධර්ම දන්න කෙනෙක්. මම හොඳට යුතු අයුතුකම් දන්න කෙනෙක්. ඒ වගේම මට මගේ තේ යුතුයකම ඉෂ්ට කරන්න දෙසරයක් ඉඳන්න ඕනේ නැහැ කියන එක තමයි විජේපාල මන්ත්‍රීතුමා ඇතුළු ඒ පවුලයට මම සිහිපත් කරනවා. දෙදරට ගිහිල්ලා මම ඒක කිව්වා. ඒ නිසා එතුමාට කරන්න පුළුවන් ගෞරවයක් තියෙනවා නම් එතුමාගේ පවුලේ අයට කරන්න පුළුවන් ගෞරවයක් තුන මම ඒක ඉෂ්ට කරන්න දෙපාරක් ඉඳන්නේ. එහෙම ප්‍රකාශ කරන අතර මගේ දැන් දේශපාලන වශයෙන් අපි මාතර දිස්ත්‍රික්කයේ මාළිංගවලට සීමා වෙච්ච මම මාතර දිස්ත්‍රික්කයේ ඉඳලා දකුණු පළාත් සභාවට වග කියන අවස්ථාවක් ලැබිලා තියෙනවා. මම මේ වෙලාවේ පුත්‍රීදීව ඒ ආපු ගමනේ මගේ ජනතාව සමතල කරන්න බෑ. විශේෂයෙන් මගේ ගම කටුවන්ගොඩ පුංචි ගම මාළිංගවල කොට්ටාසේ පුංචි ගමක් කටුවන්ගොඩ කියන්නේ. ඒ පුංචි ගම තුල උතුරු මාළිංගවල මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබලා ඒ ආපු ගමනේ ගම දීපු ශක්තිය, ගමෙන් දීපු පන්නරය, ගමෙන් දීපු හයිය මම මේ වෙලාවේ අමතක කරන්න බෑ. ඒ කටුවන්ගොඩ ගමත් එක්ක ගොඩනැගිච්ච මාළිංගවල වටපිටාව මාළිංගවල කොට්ටාසේ දෙපාරක් අකණ්ඩව මාළිංගවල ප්‍රාදේශ සභාවේ වාර්තා අපිට වාර්තා තබමින් සභාපති ධූරයේ අසීමිත විශ්වාසයක් තබමින් ආණ්ඩු බලය පළාත් සභා බලය කිසිවක් නැතුව දරුණු ජනතාව මම මේ වෙලාවේ පුතේදී සිහිපත් කරනවා. ඒ සිහිපත් කරමින් මේ අවස්ථාවේ මේ පළාත් සභාවට යවන්න මම දිස්ත්‍රික්ක නියෝජනය කරන්න මාළිංගවල ජනතාව අසීමිත බලාපොරොත්තුවක් තිබ්බා. ඒකෝර අපි විජේපාල හෙට්ටිආරච්චි මන්ත්‍රීතුමා දන්නවා. මගේ ආණ්ඩුකාරතුමාගේ ආණ්ඩුකාර ලේකම්තුමා පවා දන්නවා ඇති. මේ දැන් මැතිවරණ ක්‍රමය ගොඩක් වෙනස්. ගෞරවනීය මැතිවරණයක් නෙවෙයි ජනවාදී මහතුරුගේ ජීවිතය. දැන් තියෙන වෘත්තීය වශයෙන් දේශපාලනයක් තියෙන්නේ. එදා ඩී.එස්. සේනානායක, ඩබ්ලිව් සේනානායක, සර්ජන් කොතරාවල, ජී.ආර්. ජයවර්ධන මැතිතුමාලා කරපු ඒ ගෞරවනීය දේශපාලනය අද ක්‍රමක්‍රමයෙන් විජේපාල හෙට්ටිආරච්චි මැතිතුමනි ගිලිහී යනවා. අද දේශපාලන යුතු අයිතිකම් කල යුතු දේ ඡන්දදායකයන් අතර වෙන්න ඕනේ යුතුකම් ක්‍රමක්‍රමයෙන් ගිහිල්ලා දේශපාලකත්ව මැතිවරණ යුගයට පමණ බහින කාල පරිච්ඡේදයක් දැන් ක්‍රමක්‍රමයෙන් ගොඩනැගිලා තියෙනවා. එහෙම ගොඩනැගින්නේ කෝටි ගණන්, මිලියන ගණන්, ලක්ෂ ගණන් වියදම් කරමින් අරක්කු බඩු භාණ්ඩ බෙදා දෙමින් අල්ලස් බෙදා දෙලා ඡන්ද ගන්න යුගයක තමයි දැන් මැතිවරණ ව්‍යාපාරය ගොඩනැගෙන තියෙන දේශපාලන කියන ගොඩනගාගෙන සමහරු හැමෝමත් නෙවෙයි. නමුත් එහෙම යුගයක සැබෑ මනුස්සත්වය, සැබෑ හිතවත්කම, සැබෑ ජනතා සේවකයෙක් හැටියට අපිට මේ මැතිවරණ ක්‍රමය දියත් කරන්න අපහසු වුණා. අභියෝගයක් හැටියට. මොකද කෝටි ගණන් එක්ක හැප්පෙන්න අපිට සිද්ධ වුණා. සල්ලි බඩු භාණ්ඩවල මෙතන යුගයක අපිට ඒවත් එක්ක හැප්පෙන්න උනා. නමුත් මාතර දිස්ත්‍රික්කයේ ජනතාව විශේෂයෙන් මාළිංගවල වගේ මගේ අකුරැසි ආසනයේ මම නියෝජනය කරන වගේ අකුරැසි ආසනයේ මගේ හිතවතුන් මිත්‍රයන් ඒ වගේම පාක්ෂිකයන් අර සියල්ල අමතක කරලා සැබෑ මනුස්සත්වයේ වෙනුවෙන් කෝටි ගණන් නෙමෙයි, ලක්ෂ ගණන් නෙමෙයි, රුපියල් සත නෙමෙයි, අඩුමතරමේ වතුරු බුරක්වත් මගෙන් බලාපොරොත්තු නැතුව මට බලාප ඡන්ද 17255ක් ලබා දුන්නා. පළාත් සභාවේ දෙන්නේ. අන්නේ දීපු අය මම මේ වෙලාවේ අර සැබෑ මනුස්සත්වයේ වෙනුවෙන් ඒ මිනිස්සු කරපු ඒ ගෞරවය මම මේ වෙලාවේ මේ උතුම් අවස්ථාවේ සිහිපත් කළ යුතු වෙනවා. ඒ වගේම සමහර ඡන්ද දීමට නොහැකිව නමුත් හිතවත මිනිස්සෙක් හැටියට තමන්ගේ මතය ඉදිරිපත් කරලා
සමාජය තුළ යම් උදව් උපකාර කරා මේ මැතිවරණ ව්‍යාපාරය. ඒකට තමයි උදේවි සිහිපත් කරන්නේ. ඒ වගේම මේ මැතිවරණ ව්‍යාපාරය තුළ විජේපාල හිටියාට මැතිතුමනි මට කිසිම කෙනෙක් පුරා කෝපීකවක කරදරයක් නෙමෙයි. ආනුකාරකයක් නෑ. විපක්ෂයේ කිසිම മന്ത്രിවරයෙක් ඇමතිවරයෙක්ට මට කිසිම හිරිහැරයක් කරදරයක් කරේ නෑ. මගේ මැතිවරණ ව්‍යාපාරයේ මට ව්‍යාපාරයේ මගේ නිරතව ඉන්න මගේ මිත්‍රයන්ට මගේ හිතවතුන්ට කිසිම කරදරයක් කරේ නෑ. මොකද ඒ මිනිස්සුන්ගේ දීප අපේ අතර සම්බන්ධතාවය මොකද මට හොඳට පුළුවන් සන්දානෙත් එක්ක එකතු වෙලා වැඩ කරන්න. මම අවුරුදු ගාණක් සන්දාන ආණ්ඩුවේ යටතේ හිටපු සභාපතිවරයෙක්. ඒ වගේම මහින්ද චින්තනය පළාත් සභාවේ ගරු මහාමති ශාන් විජේලාල් මැතිතුමා ජී සිරිසේන මැතිතුමා ප්‍රධාන අමාත්‍යවරයෙක් කාලේ මම ඒ යටතේ මාලිම්බර ප්‍රාදේශ සභාව සුරක්ෂිතව ආරක්ෂා කරගෙන ආණ්ඩුවේ පළාත් සභාවේ සියලු වැඩ පිළිවෙල මාලිම්බර දියත් UMP සභාපතිවරයෙක්. ඒ නිසා මට හොඳට පුළුවන් මගේ හදවත පිරිසිදුයි. අපි දුරකම ඉරිසියාව ක්‍රෝධයේ වෛරය නැහැ. වැඩ කළ යුතු තැන වැඩ කරනවා. දේශපාලනය කළ යුතු තැන දේශපාලනය කරනවා. අපිට පරිගන්න උවමනාවක් නැහැ. අන්නේ නිසා අපි මේ මැතිවරණ ව්‍යාපාර හැමේක අපට උදව් කරා උපකාර කරා. ඒ අයත් මම මේ වෙලාවට උදේදී අපේ විපක්ෂයයන්ට මම මේ වෙලාවට උදේදී සිහිපත් කරමින් දීර්ඝ අදහස් දක්වන්න සූසු වෙලාව නෙවෙයි. මම ගැන ඉහට අපේ විදුලි ඔක්කොම දන්නවා. සීමිත පිරිසකට මම ආරාධනා කරනවා. නමුත් අද මට තියෙන්නේ විශාල වගකීමක්. අභියෝගයක්. මොකද්ද මේ අභියෝගය? මම නියෝජනය කරන්න මගේ එක්සත් ජාතික පක්ෂය. මේ පක්ෂය රැකගන්න මගේ යුතුකමක් වෙනවා. නායකත්වය ඒ වගේම මගේ ජ්‍යෙෂ්ඨ නායකව රැකගන්න දිවංගත DS සේනානායක මැතිතුමාලා ඩබ්ලිව් සේනානායක මැතිතුමාලා සේජන් පතලාවල මැතිතුමාලා ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ඩී.වී. විජේතුංග මැතිතුමා ආරක්ෂා කරගෙන ආපු රැකගත්ත මේ යෝධ බල මේ යෝධ පක්ෂය මෙරට සේවාවක් කරපු පක්ෂය මෙරට මිනිස්සු බලාපොරොත්තු වෙන මේ පක්ෂය මෙරට මිනිස්සු බලාපොරොත්තු වෙන UMP ආණ්ඩුවක් කරා ගෙනියන්න මේ පක්ෂය රැකගන්නවා කියන එක මම පළමුවෙන්ම සිහිපත් කරන්න කැමතියි. ඒ විතරක් නෙවෙයි. ඒ සිහිපත් කරන අතරතුර මගේ ජනතාවට මට කරන්න පුළුවන් උපරිම යුතුකම මම මන්ත්‍රීවරයෙක් හැටියට මම නායකයෙක් නෙවෙයි. කිසිසේත්ම මම නායකයෙක් නෙවෙයි. මම ඉතිහාසෙ මට දැන් ලැබිච්ච පිරුවට රෙදි තුනක් හම්බ වුණා. පිරුවට රෙදි තුනක් හම්බ වුණා. 2002 හම්බ වෙච්ච පිරුවට රෙද්ද 2006 දී මම මාලිම්බර ජනතාව තද කළම ආයෙත් දෙවුවා. ඒක 2009 10 දී ගෞරවාන්විත මාලිම්බර ප්‍රාදේශ සභාව වැඩිම මනාප ලබා දීලා ඉතිහාසයේ මාලිම්බර කිසිම අපේක්ෂකෙක් නොගත් මනාප ප්‍රමාණයක් ලබා දීලා 7345 සභාපතිතුමත් උපසභාපතිතුමත් දෙන්නගේ මනාපයක් තිබුණා. මට තමයි මනාප වැඩි. මාවතර ජනතාව වැඩි කරත් දක්වලා මාලිම්බර ජනතාවගේ ජනප්‍රිය පුද්ගලයෙක් බවට පරිවර්තන වුණේ 7345ක් ලබා දීලා. ගෞරවාන්විත විපක්ෂ නායකතුගේ මම වාඩි කර අලුත් රෙද්දක් අන්දවලා ඒ නිකමටවත් නෙමෙයි මාලිම්බර ජනතාව මම නිදහසේ විවේකීව කිව්වා. දැන් මාලිම්බර හිටිය ඇති පළාත් සභාවට යන සෝදානම් වෙන්න කියලා. මම අන්නේ දීපු විශ්වාසය රකිමින් ආරක්ෂා කරගෙන තමයි මම මේ කටයුත්ත කළා මේ පළාත් සභාවට ආවේ. එහෙනම් අද අපේ පසුගිය පළාත් සභාව මැතිවරණේ අලුත් රෙද්දක් අලුත් පිරුවට රෙද්දක් අන්දවලා තියෙනවා. හැබැයි මේක මට අවුරුදු කීපයක් අවුරුදු 5යි මම දන්නවා මේ රෙද්ද ආයි මට ජනතාවට ගලවන්න පුළුවන් ආයි අන්දවන්න පුළුවන්. ඒක මම හොඳට දන්නවා. මට කොච්චර වරප්‍රසාද වරදාන ලැබුණත් ඒ වෙන්නේ මම අපේ ජනතාවත් එක්ක මිනිස්සුන්ගේ දාලට බංගලට මගුලට ඇවිල්ලා ජනතා සේවකයෙක් හැටියට කල හැකි කළ යුතු කරන්න පුළුවන් ඒ දේ මම ඉෂ්ට කරනවා. අද දිනේ තුල අපට වගකීම තියෙන පළාත් සභාව විපක්ෂය රකින්න විපක්ෂය ආරක්ෂා කරන්න. විජේපාල හිටියාරච්චි මැතිතුමා මම හිතන්නේ විපක්ෂ නායකතුමාත් පැමිණෙන නියමිතයි. මගේ ඊළඟ මම දුරකථනයෙන් කතා කරා විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා ඇතුළු මන්ත්‍රී කණ්ඩායම. එතුමා සඳහන් කරා වගේ අපි කුහක නැහැ.
අපේ තරහක් නැහැ. නමුත් මේ ආණ්ඩුවට මේ පළාත් සභාවට නියමිත කාලයක් දීලා තියෙනවා. ඒ කාලය ඉවර වුණාට පස්සේ ආයෙ මැතිවරණයක් තියෙනවා. අන්නේ මැතිවරණයේදී අපිට මේ පළාත් සභාවට තීරණයක් දෙන්න, ජනතාවගේ විශ්වාසය රකින්න, ජනතාවගේ යුතුකම් ඉෂ්ට කරන්න විපක්ෂයේ කාර්යභාරය මම නිසියයි ඉෂ්ට කරනවා. විපක්ෂ ජනතා නියෝජනයේ කැටින සේවකයෙක් කැටින මන්ත්‍රීවරයෙක් කැටියට ඒ යුතුකම මම හරියට ඉෂ්ට කරනවා. මොකද අපි කාගේවත් යැපෙන්නේ නැහැ. අපි කවුරුවක්වත් අපිට බය වෙන්න ඕනේ නැහැ, බයක් නැහැ. අපි හරි දේ කරනවා නම්, හරි දේ කියනවා නම් අපිට පළාත් සභාවේ මොන පක්ෂ ආණ්ඩු වලේ හිටියත් කමක් නැහැ. අපි හරි දේ හරි කියන වැරදි දේ වැරදි කියනවා. මොකද මේ ජනතාවගේ මුදල් වලින් තමයි අපි යැපෙන්නේ. ජනතාව දෙන බදු සල්ලි වලින් තමයි, ජනතා මුදල් වලින් තමයි මේ මහජන නියෝජ්‍ය යැපෙන්නේ. වාහන පර්මිට්, ඉන්ධන දීමන, එහෙම නැත්නම් මුදල් මේ සියල්ල අපට ලැබෙන්නේ අපි නඩත්තු කරන ජනතාව, තමුන්නාසෙලා. එහෙනම් හරියට අපි හාමුදුරේ සාමික සල්ලි වගේ, සාමික දීපල වගේ. එහෙනම් ඒවා කෑවොත් කීමනක් තුන ගමේ බුද්ධ භෝග කෑවම මොකද වෙනවා කියලා. අන්න ඒ වගේ මේ මහ ජනතාවගේ සල්ලි කරකට අපි සාධාරණ ඉෂ්ට කරොත් අපිට අර කියන ගමේ කියන දේ සිද්ධ වෙයි. එහෙනම් අන්නේ බව දැනගෙන මගේ යුතුයකම, මගේ වගකීම හරියට ඉෂ්ට කරන බව ප්‍රකාශ කරමින් මම නියල වෙනවා. මගේ මිනිස්සු ජනතාව ඡන්දදායක විතරක් නෙවෙයි. මගේ මිත්‍රයන්, මගේ හිතවතුන් විශේෂයෙන් මෙතෙක් ආවේ එහෙමයි. මොකද මට හැමෝටම කියන්න බෑ මෙතෙන් එකගෙන ඉන්න අමාරුයි. ඒ නිසා මම මෙතෙන් එන්නත් මගේ ළඟම ඉන්න සීමිත පිරිසකට පමණයි. ඒ කියන්නේ මගේම සහෝදරෝ, මගේ ඥාතින් හා සලකන පිරිසකට තමයි මම මෙතෙන් එන්න දුන්නේ. ඒ කියන්නේ හැමෝටම ඉන්න කියන අපහසුයි. මේ අය තමයි මැතිවරණ ව්‍යාපාරය දියත් කරේ. මොන්ටනෝ පදිනෝ ලෑන් කුෂර් කෝටි ගණන් බස් අද්දි ඒ සියල්ල යට කරගෙන ඔබේ මෝටර් සයිකලය ඔබේ පාටකේ තමයි ගමට ගියේ. ඔබ තමයි පයින් ගිහිල්ලා පෝස්ටරේ ගහලා මිනිස්සුත් එක්ක කතා කරලා අර සියල්ල යටපත් කරගෙන මට මනාපය හැදුනේ. මට ඡන්දෙ දුන්නේ. ඒ කියන්නේ මට තරක් කරන් දුන්නේ. ඒ ඔබයි. මේ ආපු අය. ඒ නිසා පොත වේදිව. අද ඔබේ බලාපොරොත්තු මනිෂ්ඨ කරන්න හැකුණා. පුළුවන් වුණා. ඒ යුතුයකම මම ඔබත් එක්ක ඉෂ්ට කරන බව ප්‍රකාශ කරමින් මගෙන් වැරදි අඩුපාඩු වේ. මාත්‍ර දිස්ත්‍රික්කයේ දිහා බලනකොට, අපේ ආසනයේ දිහා බලනකොට අපේ නෙතර ගැටෙන දේවල් අනන්ත ප්‍රමාණ වෙනවා. අඩුපාඩු වෙනවා. ඒ නිසා ඒ අඩුපාඩු මේ කපිලකමගේ කියන්නේ එදත් කිසි කපිලමයි අදත් ඉන්නේ. අදත් ඉන්න කපිලමයි හෙටත් ඉන්නේ. කොච්චර වරප්‍රසාද හැම තරතුරු ලැබුණා මේවා හිට ගත්තාම අනිත් යනවා නැති වෙනවා. ඒ නිසා ඒ තරතුරු ඉඳගෙන ඒ අඩුපාඩුවට සිහිපත් කරන්න, මේ දේශපාලන ගමන ඉදිරියට යන්න අපි සිහිපත් කරනවා. ඒ වගේම මම මේ වෙලාවට අමතක කරන්න බෑ. මගේ අම්මයි තාත්තයි, ඒ වගේම මගේ මාමා, ඒ වගේම මගේ පවුලේ අය, සහෝදරයෝ. අපි අයියලා පස්සේ තුන් දෙනා මයි, මල්ලි, අක්කලා දෙන්නයි නම් ඉපාරම. අහුව නෝන කෙනෙක් නැතිලා. දැන් මගේ ඉලක්කයක් තිබ්බ ජීවිතේ. දෙක කවලම් කරා අමාරුයි. මගේ ඉලක්කෙ තිබ්බම කවදා හරි එතකොට සභා ලේකම් වෙලා හිටියේ තිරකම එතුමා, හිටපු ප්‍රධාන ලේකම්, අමාත්‍යාංශ ලේකම්. එතුමාට මම තවසක් අවුරුදු ගානකට ඉස්සෙල්ලා මම ආපු වෙලාවක මගේ රාජකාරී කටයුත්තකට මම කිව්වා විජේපාල මෙතුමනි, ලේකම්තුමනි, විජේතිලක මෙතුමනි මම කවදා හරි පළාත් සභාවට එනවා. මම මේ පුදුමේ දෙන මට සීපත් කරනවා. එතුමා අද දිනවල අභාව ප්‍රාප්ත වෙලා. එතුමාට මම කොහොම හරි කවදා හරි පළාත් සභාවට එනවා. මම අද ඒ ඉෂ්ටෝමය කියන මට අද හිතුණා. ඒ ගමනට එන්න මගේ සහෝදරයෝ, මගේ දෙමව්පියන් ගොඩක් උදව් කරා, උපකාර කරා. මොකද අපිට ලොකු ආර්ථික බලයක් නැති වුණාට විශේෂයෙන් මම මේ වෙලාවේ මගේ පරණ මස්සිනාලා දෙන්න සීපත් කරන්න ඕන. එතුමාලා දෙන්නගේ ශක්තිය මේ හැම මැතිවරණයකදී මට යෝධ ශක්තියක් වුණා. ඒ වගේම මට ඊට පස්සේ තව මස්සිනා කෙනෙක් එකතු වුණා. පොඩි මස්සිනා. මම මේ වෙලාවේ එතුමත් සිහිපත් කරනවා. මොකද මගේ අයියාට වඩා ඒ තුන්දෙනා විශාල කැපකිරීමක් කරා. මගේ අයියාට වඩා, මොකද මගේ අයියා නොකර කියනවනේ කරා. නමුත් ඊට වඩා ඇතම් අවස්ථාවකදී සෑම අවස්ථාවකදීම ඒ යුතුයකම උපරිම ඉෂ්ට කරා.
ඒ නිසා මේ වෙලාවේ මගේ එක බඩවැල කඩාගෙන ආපු සහෝදර තුන්දෙනෙක් ලෝනට ඒ මගේ ගියාත්මේ පෙර මගේ සහෝදර තුන්දෙනෙක් වෙන දෙකිනේ මම සිහිපත් කරනවා. ඒක සිහිපත් කරන්නේ මගේ පවුලේ හැමෝටම මගේ ගෞරවයක් ස්තුතියක් පුද කරන අතරේ මේ ප්‍රසිද්ධිය මගේ පවුලයට මම සිහිපත් කරන්නේ ඔබේ ඡන්දයෙන් පත්වෙච්ච මන්ත්‍රීවරයෙකු නෙවෙයි මම. අම්මගේ තාත්තගේ සහෝදරගේ ඡන්දයෙන් පත්වෙච්ච මන්ත්‍රීවරයෙකු නෙවෙයි මම. මානිම්බට අකුරැස්සේ ආසනේ මාතෘ දිස්ත්‍රික්කව පත්වෙච්ච මන්ත්‍රීවරයෙකු මම. ඒ නිසා මට දිස්ත්‍රික්කයේ වැඩ කරන්න ඒ වගේම මේ දිස්ත්‍රික්කයේ දේශපාලන කරන සමාජ සේවා කටයුතු ඉදිරියට කරන්න මගේ පවුලේ අයගේ සහයෝගය ඉල්ලනවා වගේම මගේ හැමෝගෙම මන්ත්‍රීවරයෙක් හැටියට මාව සලකන්න පිළිද සිහිපත් කරමින් ඔබ සියලු දෙනාටම මාත් එක්ක ඉන්න ඉදිරියට යන්න අනුපාත තියන පෙන්නන්න එය නිහතමානීව පිළිගන්න කැමැති මේ ගමනේ මට තවත් පින්පත් පණින්න තියෙනවා පාර්ලිමේන්තු පින්පත් මම මේකට පණින්න මම මේකට යන්න මට ඒ ශක්තිය ඔබේ සහයෝගය දැම්ම නෙවෙයි මම මේ බුද්ධික පතන මන්දිරය වගේ ආසන සංවිධායක එතුමාගේ ශක්තිය මම මේ පොතේ සිහිපත් කරනවා එතුමාගේ ලිඛිත ආරම්භ අවුරුදුවර වලක් හේතුන් නිසා සහභාගී වෙන්න එතුමා කවදා හරි කැබිනට් ඇමති කෙනෙක් වෙච්ච දවසක අකුරැස්සේ ආසනේ මාතෘ දිස්ත්‍රික්කයේ ආයතනය ගත්ත දවසට මම පාර්ලිමේන්තුවට මගේ බලාපොරොත්තු අතර ජීවිතුන් අතර හිටියේ. ඒව ප්‍රකාශ කරමින් ඉදිරියට යන්න ඔබ අමතක කරන්න ඔබත් එක්ක ඉන්න. මාව අමතක කරන්න එපා මම දාලා යන්න එපා. ඔබ උස්සපු මේ කපල ගමගේ දිගටම උස්සගෙන යන්න ඔබේ කරපිටි ඔබේ ඉස්තමතින් මම මේ ගමන ගිහිල්ලා ඔබට සලකන්න ඔබට කල හැකි දේ කරන්න කියලා සිහිපත් කරමින් මම